25 අවුරුද්දට පෙනුමයි ඩීසන් එකයි අපේ බජට් එකයි එක්ක බලපුවම ගන්න හොඳම බයික් එක Yamaha FZ V2 එකද නැතිනම් Pulsar N160ද. අපි අද කතා කරන්න යන්නේ මේ බයික් දෙක ගැන. වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න ඔයගොල්ලන්ට වටිනා කියන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් මේ බයික් දෙකම සම්බන්ධව. ඒ වගේම 2025 අවුරුද්දට අපේ බජට් එකටයි ස්මාර්ට් ලුක් එකටයි ගැලපෙන හොඳම බයික් එක කොකද කියලා කම්පෙයාර් කරලා බලමු මේ වීඩියෝ එකේදී. අපි මුලින්ම කතා කරමු බජාජ් කම්පැනියෙන් 2025 අවුරුද්දට ගන්න Pulsar N160 බයික් එක ගැන. Pulsar N160 ගැන ගත්තොත් Pulsar N160 version දෙකක් එනවා. ඒ Pulsar N160 අනිත් එක තමයි Pulsar N160 Premium එක. මෙන්න මේ ප්‍රීමියම් එකයි. ඒ වගේම N160 normal එකේ පොඩි වෙනස්කම් තියෙනවා. N160 නැති N160 ප්‍රීමියම් එකේ තියෙන පුංචි අප්ග්‍රේඩ් ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ බයික් දෙකෙන් තෝරගන්න ඕනේ අනිවාර්යෙන්ම N160 ප්‍රීමියම් එක. මොකද ගන්නව නම් අප්ග්‍රේඩ් එක ගන්න ඕනේ. ඊට අමතරව මේ බයික් දෙකේ පුංචි මිලේ වෙනසක් තියෙනවා. N160 සාමාන්‍ය 8යි 50කට වගේ ආසන්න මුදලක් වෙනවා. ඒ වගේම තමයි N160 ප්‍රීමියම් එක 9යි 60කට 9යි 70කට 9යි 80කට ආසන්න මුදලක් කියනවා. N160 පේනුම ගැන ගත්තොත් ඇත්තටම ස්පෝර්ට් ලුක් එකකට ගහලා තියෙනවා. ඒ වගේම තමයි කලින් ඔයගොල්ලන්ට ආව මතක ඇති NS 160ක්. ඉතින් ඒකට වඩා මේකේ ගොඩක් වෙනස්කම් තියෙනවා. මේක 2025ම ගහපු නිසා මුණේ හෙඩින් එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පිටිපස්ස සවුන්ඩ් ගැන ගත්තොත් N160 200 එකේ සවුන්ඩ් එකට වඩා ටිකක් ඇඩ්වාන්ස් සවුන්ඩ් එකක් තියෙනවා මෙන්න මේ 160 ප්‍රීමියම් එක. මුලින්ම කතා කරද්දී මූණ ගැන කතා කරද්දී හෙඩ්ලයිට් එක. මෙන්න මේ හෙඩ්ලයිට් එක ගත්තොත් පාටම හැලජන් බල්බ් එකක් නැත්නම් මේන් හෙඩ් එකක් අපිට දීලා තියෙනවා. සුපිරිම එළියක් තියෙනවා. සාමාන්‍ය රෝද 4ක වාහනයක එළියට හා සමාන එළියක් දීලා තියෙනවා බයික් එකට මෙන්න මේ ලැම්ප් එකේ. ඒ වගේම තමයි N160 ඩිජිටල් මීටර් සෙට් එක සුපිරි. ඕනෙම ගිනි අවුවක රැයක හොඳට බලා ගන්න පුළුවන් හොඳ ඩීටේල්ස් ගොඩක් තියෙන මීටර් එකක් තමයි ඩිජිටල් මීටර් එකක් තමයි N160 දීලා තියෙන්නේ. ඒ වගේම සෙන්සර් ගැන ගත්තොත් ගොඩක් සෙන්සර් තියෙන බයික් එකක්. මේ හැම දෙයක් ගැනම විස්තර කතා කරනවා අපි ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් මුලින්ම වීඩියෝ එක මෙන්න මේ විදිහට දැම්මේ ඕගොල්ලන්ගේ මේ බයික් එක කොයි වගේද ලුක් එක කොයි වගේද මේ බයික් එක රයිඩ් කරද්දී නැත්නම් එලවද්දී අපිට කොයි වගේ ෆීලිං එකක් එනවද කියලා බලන්න සහ N160 FZ V2 එක කම්පෙයාර් වීඩියෝ එකක් විදිහට තමයි මේ වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ අරගෙන ඉන්නේ. මේ N160 මම ආසම සෙන්සර් එක තමයි ස්ටෑන්ඩ් කේස් එක. අපි සාමාන්‍ය වෙන බයික් එකක් මීට කලින් බයික් ගැන ගත්තොත් සාමාන්‍ය බයික් ස්ටෑන්ඩ් එක අපිට ගොඩක් වෙලාවල් වලට අමතක වෙනවා. ඕනෙම ගොඩක් වෙලාවකදී අමතක වෙලා මෙන්න මෙහෙම ගිහින් වංගුවක් නැවුවාම ස්ටෑන්ඩ් එක වැදිලා වැටෙන්න උනත් පුළුවන්. අන්න ඒ ප්‍රශ්නෙට සුපිරිම පිළිතුරක් අරගෙන ඉදින් තිනවා N160 ප්‍රීමියම් version එකේ සෙන්සර් ඉන්ඩිකේට් කරනවා ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දි. ඒ වගේම තමයි ස්ටෑන්ඩ් එක ගහගෙන අපි ස්ටාර්ට් කරනවා නම් මේක ස්ටාර්ට් වෙන්නේත් නැහැ. ඊට පස්සේ අපි ස්ටෑන්ඩ් එක ගහලා මේක ගියර් එකටත් දාලා යන්න හැදුවොත් යන්නත් බෑ. බයික් එක ඔටෝමැටිකලිම නතර වෙනවා. මේක තමයි මම N160 දැකපු ලස්සනම ෆීචර් එක සෙන්සර් ෆීචර් එක. ඉතින් පට්ට වැඩ කැලක් මේක. කතා කරමු Yamaha සමාගමෙන් එන FZ V2 2025 බයික් එක ගැන. ගාන එක බලපුවම මුලින්ම ගාන කියන්නම් FZ V2 එකක් මේ වෙද්දින් 10යි 69යි 999යි. ඒ කියන්නේ 70යි. ආසන්න වශයෙන් 70ම කියලා ගමුකෝ. 10යි 70යි. N160 ප්‍රීමියම් version එකේ ඉන්නේ 9යි 80ක් කියලා ගත්තොත් 9යි 80යි. ඉතින් 75000ක 80000ක 90000ක විතර ગેප් එකක් තියෙනවා මේ බයික් දෙකේ. ඊට අමතරව FZ V2 එක සයිඩ් මිරර් එකක්වත් 2025 මොඩල් කියලා අප්ඩේට් වෙලා නැහැ. අප්ඩේට් නැතිව තමයි එන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට 2015 16 17 18 අවසානට බයික් ගෙන්නකොට නතර කරපු දැකපු ලුක් එකම තමයි 2025 Yamaha FZ දෙකේ ලුක් එක. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති කලින් Pulsar 150 එක 150 මාකට් වුණා
ඊට පස්සේ 150 ඩබල් ඩිස්ක් ආවා, ෂීට් එකත් කඩලා ආවා. ඒ වගේ අප්ඩේට් එකක් වුණා එතන කොරෝනා සීසන් එකට කලින්. අවසානට බයික් ලොට් එක නතර කරද්දී ඩබල් ස්පීඩ් ඩබල් ඩිස්ක් බ්‍රේක් මෙන්න මේ විදිහට තමයි Pulsar 150 එකේ ආවේ. ඊට පස්සේ 2025ටම කියලා ගහපු මොඩල් එකක් තමයි මේ N160 ප්‍රීමියම් වර්ෂන් එක සහ N160 වර්ෂන් එක. මේකේදී ඩබල් ඩිස්ක් තියෙනවා, ABS බ්‍රේක් සිස්ටම් තියෙනවා, ඩිජිටල් මීටර් තියෙනවා, සෙන්සර් ලෝකයක්, ඊට අමතරව ලෑම්ප් එක, සම්පූර්ණ බයික් එක 2025ටම මොඩල් කරපු අලුත් ජෙනරේෂන් එකකට මොඩල් කරපු බයික් එක. FZ එක ගත්තොත් FZ එකේ FZ B2 එක ගත්තොත් B2 වර්ෂන් එක ගැන ගත්තොත් මේක 2018 ආපු ලුක් එකමයි, 2018 ආපු මොඩල් එකමයි, 2018 ආපු සිස්ටම් එකමයි. කිසිම වෙනසක් කිසිම අප්ඩේට් එකක් නැතිව තමයි 2025ටත් මේ විදිහට ලොන්ච් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පරණ මොඩල් එකම සයිඩ් මීරර් එකක්වත් අප්ග්‍රේඩ් නැතිව 2025ට මේ මොඩල් එක සෙට්ද කියලා. ගාන අතින් ගත්තොත් ගානත් කම්පෙයාර් කරලා බලන්න. ඒ වගේම ෆීචර් අතින් ගත්තොත් ෆීචර්ස් කම්පෙයාර් කරලා බලන්න. ඒ වගේම සිස්ටම් එක ගත්තොත් ඒ දේවලුත් බලන්න. ඉතින් මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා ඔයගොල්ලෝ බලන්න කොහොමද වටිනා බයික් එක මේ 2025 අවුරුද්දට Pulsar N160 ප්‍රීමියම් වර්ෂන් එකද නැත්නම් Yamaha FZ B2 වර්ෂන් එකද කියලා. ගොඩක් කට්ටියට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්න ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. අදට මේ වීඩියෝ එක ඉවරයි. හොඳයි නම් අපේ channel එක subscribe කරලා set වෙන්න. බයික් ගැන අලුත් අප්ඩේට් තේරෙන සිංහලෙන් සරලවම ඕගොල්ලන්ට දැනගන්න ඕනි නම්